right. හරි නේද? අපි question 1 එක බලන්නේ. හරි. මොකක්ද කරන්න තියෙන්නේ? මතක තියාගන්න අද දවසම රැඳෙන්න අද relative pronouns කියන theory පාඩමක් මම ඔයාලට cover කරලා දෙනවා. ගොඩක්ම වැදගත් පාඩමක් grade 9 වලට. ඒකත් cover කරලා දෙනවා. අපිට මම හිතන්නේ පස්වෙනි ප්‍රශ්නේදී වගේ relative pronouns තියෙන්නේ. එතකොට මේ පාඩමත් කතා කරලා දෙනවා ඈ. ඒ නිසා theory කොටසකුත් එක්ක යන්නේ දිගට රැඳී ඉන්න. right. fill in the blanks කියනවා. fill in the blanks. සාරා රුක්ෂි අතර යන්නේ. හරිනේ සාරා රුක්ෂි ඉන්නවා. right. breakfast table එකේ තමයි මේක ඇති වෙන්නේ. උදේ සෑම කන මේසෙදි ඇති වෙන්නේ. right. මෙතන පළවෙනි එක දාලා තියෙනවා සාරා කියනවා can you please pass me the සීනි ගන්නේ pot of rice. rice නිසා තමයි අපි මෙතෙන්ද pot ගත්තේ. right. එහෙනම් අපි ඊළඟට මොනවද ගන්නවා? next. Rukshi. Well, here you are. Why don't you have some blank of bread? එතකොට අපි මේකට තමයි තෝරන්න ඕනේ bread. bread මොන වගේද ගන්නෙ? ඒ කියන්නේ පුතේ අපි English language එකේ තියෙනවා countable uncountable කියලා nouns જાතියක්. right? countable uncountable කියලා. countable කියන්නේ ගණන් කරන්න පුළුවන් දේවල්. හරිද? uncountable කියන්නේ ගණන් කරන්න බැරි දේවල්. ඒවා අපි මනින ක්‍රම තියෙනවා. මනින විදි තියෙනවා. countable uncountable කියලා නාම සර්ග දෙකක් තියෙනවා. countable කියන්නේ ගණන් කළ නැති. ඒ කියන්නේ පුතේ ගණන් කළ හැකි. ඒ කියන්නේ අපිට 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන් ඒවා. uncountable කියන්නේ ගණන් කළ නොහැකි. ඒ කියන්නේ ගණන් කරන්න බැරි ඒවා. දැන් අපි ගත්තොත් එහෙම boys ගත්තොත් count කරන්න පුළුවන්. ගණන් කරන්න පුළුවන්. girls ගත්තොත් ගණන් කරන්න පුළුවන්. pens ගත්තොත් ගණන් කරන්න පුළුවන්. pencil නේද? ඒව ගණන් කරන්න පුළුවන් ඒවානේ. right? හැබැයි ගණන් කරන්න බැරි ඒවා කියන්නේ මොනවද? ඒ කියන්නේ milk, කිරි, ඊට පස්සේ water, වතුර. හරිද? ඒ වගේ ink, tint. දැන් ඔයාලගේ මේ වතුර කියන එක අපිට 1 2 3යි කියලා ගණන් කරන්න බෑනේ. දැන් boys නම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ ප්‍රමාණය ඉන්නවා 10 නම් 10 boys. right 11 girls. එහෙම කියන්න පුළුවන්. හැබැයි water ගණන් කරන්න බෑනේ. ඒව ගණන් කරන්න ක්‍රමයක් තියෙනවා. මොකක්ද ක්‍රමේ? ඒව ගණන් කරන්න පුළුවන් ඒකක හැටියට. ඒකක හැටියට ගණන් කරන්න පුළුවන්. මොකද්ද දරුවනේ ඒකක හැටියට ගණන් කරනවා කියන්නේ? දැන් water නම් අපිට පුළුවන් 1 2 3 කියලා 1 2 3 කියලා ගණන් කරන්න බෑ water. හරිද? ඒ වෙලාවට අපි කියනවා බොටල් එකකින් ගණන් කරන්න පුළුවන් නේ. water bottles වලට දැම්මොත් පහකට දානවා bottles. 5 bottles of water කියන එක. ඊට පස්සේ ඒ නැත්නම් water තව දාන්න පුළුවන් තව ගණන් කරන්න පුළුවන් මොන වගේද? liters වලින් කියනවා. 10 liters of water. right? දැන් milk ගත්තොත් milk එහෙමයි අපි කියන 2 packets of milk. අන්න ගණන් කරන්න පුළුවන් ක්‍රමවේගය. එතකොට මේ rice මොකෙන්ද? pots වලින් පුළුවන්, bags වලින් පුළුවන්. හරි? ඒක තමයි මේ ඔයාලගෙන් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඊට පස්සේ bread මොන වගේද පුළුවන්? bread මොන වගේද පුළුවන්? මොනවද? slices. මොනවද slices කියන්නේ? පෙති වලට. පෙති. එහෙනම් ඒකට answer A. right? slices of bread. palm පෙති. හරිද? right. Sarah. No, thank you. I prefer rice for my breakfast. However, I rarely eat a blank of noodles as well. Noodles. මොනවද ගන්න noodles මොකෙන්ද ගන්න? උත්තර දාලා නැහැ තාම කවුරුත් හැබැයි. මට zoom එකට දාලා නැහැ.
කතා කරලා කියන්න බලන්න. නූඩල්ස් මොනවා වගේද මෙතන ගන්න පුළුවන්. දැන් මේක අපි ගත්තනේ නේද බ්‍රෙඩ් එකට ස්ලයිසස් ගන්න. මේකත් එයාලා උත්තරේ හැටියට දීලා තියෙනවානේ. මොනවා වගේද පුළුවන් නූඩල්ස් ඔතන තියෙන්නේ. අන්න මොනවා වගේද පුළුවන්? ප්ලේට් වලින් පුළුවන් නේද? right. තියෙන නිසා මෙතන ඒක වචන එකක් එන්නත් ඕන. එතකොට plate of noodles ගමු අපි. එතෙන් එහෙනම් E answer E. Plate of noodles as said. Rukshi. Oh, is that so? එහෙමද? I like to have some string hoppers and blank of milk තියෙනවා. මොනවා වගේද milk count කරන්න පුළුවන් මෙතන තියෙන එක. ඒ වගේ. String hoppers and a blank of milk in the morning. ඔව්. මොන වගේද ගන්න පුළුවන්? කියන්න බලන්න. glass of milk නේද? කිරිවීදුරුවක්. ඒක ගන්න අපි ඒකට ආන්සර් එක හැටියට. glass of milk in the morning. But I have rice with a few blank of curry. curry කියන්නේ ව්‍යංජන වලට ව්‍යංජන. එහෙනම් ඒවා ප්ලේට් වලට බෙදලානේ දෙන්නේ නේද dishes of curry අන්න ඒකට ගත්තා අපි answer D right Sarah same here for lunch and I often need a blank of Sprite නේ තියෙන්නේ නේද Sprite Coca Cola Fanta right ඒ වගේම මොන වගේද ගන්නේ bottle of Sprite ඔන්න ආන්සර්. එතකොට මේ ප්‍රශ්නකට ලකුණු 10ක් තියෙනවා. එහෙනම් ඔයාලා දාගන්න 2 වැඩි කිරීම 5යි මාර්ක්. කීයද කියලා ওই ගමන්ම දාගෙන යමු. right? ඔව්. ඊළඟට යමු අපි question 2. ටටක් ගාලා කරගෙන යමු ඈ. question 2. fill in the blanks with the most suitable adverb. අන්න adverb එකක් use කරන්න තියෙනවා. fill in the blanks with the most suitable adverb. adverbs ටික මෙතන තියෙනවා. ක්‍රියා විශේෂණ පත්‍ය. දාමු බලන්න එහෙනම් ඒකත් 1 2 3 කියලා ආන්සර්ස් ටික පේපර් එකේම කරන අයට හරිම ලේසි print out ගත්ත අයට ඉක්මනින් අරගෙන යන්න තියෙනවා.
right හරි නේද පුතේ දැන් අපි බලමු මොනවද මෙතන adverbs කියන්නේ adverbs කියනවා loudly මොකද්ද මේ loudly කියන්නේ පුතේ loudly ශබ්ද නගා loudly ශබ්ද නගා right answers දාලා තියෙනවා කීප දෙනෙන්නේ loudly ශබ්ද නගා ඊළඟට තියෙනවා පුතේ slowly slowly කියන්නේ හිමීට slowly හිමීට quickly දැන් quick ඉක්මනින් carelessly careful නම් පරිස්සමෙන් careless නම් පරිස්සමක් නැතුව less ආවම නැති වෙනවා full ආවම අර්ථය වැඩි වෙනවා තමයි well හොඳින් ඔන්න adverbs ටික adverbs කියන්නේ පුතේ ක්‍රියාපද විස්තර කරන වචන දැන් අපි පළවෙනි එක ගත්තොත් come එන්න here මෙහෙට එන්නේ එනවා කියන්නේ ක්‍රියාවක්නේ අන්න එන්නේ කොහොම එන්න කියලාද කියන්න ඕන මේ ටිකත් කියවලා බලන්න you have to see this මේක බලන්නම ඕන දෙයක් ඔයා මේක බලන්නම ඕන දෙයක් එහෙනම් come here quickly ඉක්මනින් එන්න come here quickly you have to see this මේක බලන්නම ඕන දෙයක් ඉක්මනින් එන්න right number 2 he kept the vase on the table එයා කොහොමද වාස් එක තිබ්බේ දැන් පළවෙනි වාක්‍යෙ නම් come එන්නේ කොහොමද quickly වාස් එක තිබ්බේ කොහොමද කියලායි අපි කියන්න ඕන මේසෙ උඩින් තිබ්බ වාස් එක මෙන්න මෙහෙම මේසෙ උඩින් තිබ්බේ ඉදිරියට කියලා it fell ඒක වැටුණා on the floor බිම අතෑරිලා fell on the floor බිම අතෑරිලා බිම අතෑරිලා නම් කොහොමද වාස් එක කියලා තියෙන්නේ carelessly ඔන්න quickly ගත්තා carelessly ගත්තා පරිස්සමක් නැතුව carelessly right number 3 let's go අපි ඇවිදන් යමු ක්‍රියාව විස්තර කරන වචනේ කොහොමද ඇවිදන් යන්නේ I don't want මට ඕනේ to be the first මුලින්ම යන්න at the meeting එකට don't want first ඕනේ පළවෙනියා වෙන්න meeting එකට ඉක්මනින්ම යන්න කෙනා වෙන්න ඕනේ මට එහෙනම් let's walk slowly අපි හෙමීට ඇවිදන් යමු meeting එකට ඉස්සරළම යන්න බෑ ඉස්සරළම ගියාම වැඩ වැඩි නේ ඉස්සරළම ගියාම වැඩ වැඩි ඉස්සරළම යන ආයතනේ වැඩ ටික කියන්නේ අන්න ඒකයි අතන කිව්වේ slowly කියලා right he always talks කතා කරනවා කොහොමද කතා කරන්න කියලා අපෙන් අහනවා we can hear අපි මේ වචන කීපය යෝන මේක උත්තරය අල්ලගන්න අපිට ඇහෙනවා him in the next room එහා කාමරේ හිටියත් අපිට එයා කතා කරන ඇහෙනවා එහෙනම් එයා කතා කරන්නේ loudly ශබ්දයෙන් කතා කරන්නේ right then number 5 although she studied එයා study කරේ කොහොමද she didn't pass හැබැයි පාස් උනේ නෑ exam එක පාස් උනේ නෑ එයා මහන්සියෙන් හොඳින් වැඩ කරා හැබැයි මෙන්න හැබැයි මෙතන තියෙන්නේ හැබැයි ඒ වුණාට she didn't pass the exam එක පාස් උනේ නෑ පැහැදිලිද උත්තර ටික ගත්ත විදිය right
මේ ප්‍රශ්නෙට තියෙනවා මාක්ස් කීයක්ද? 10 මාක්ස් තියෙනවා. එහෙනම් මේක 2 into 5 දෙක වැඩි කිරීම 5යි ලකුණු. ගැටලු තියෙනවද නෑනේ? යමු ඊළඟ එකට. මේක තමයි අපිට relative pronouns දාන්න තියෙන්නේ who, which, whose, where, that, when කියන. right අපි theory lesson එක ඕකේ කරලා ඉමු. theory lesson එක කරලා ප්‍රශ්නෙට එමු. පැහැදිලිද? relative pronouns තමයි පාඩම. right. relative pronouns කියන්නේ මෙන්න මේවට පුතේ. මොනවද? මේ තියෙන්නේ relative pronouns. පැහැදිලිව බෝඩ් එක පේනවා නේද හැමෝටම? who, whom, which, when, whose, where, that. මේවා තමයි relative pronouns කියලා කියන්නේ. ඒ කියන්නේ පුතේ අපිට පුළුවන් sentence දෙකක් ලියන්න නැතුව sentence දෙකක් එකතු කරලා ලියන්න relative pronouns පාවිච්චි කරලා. දැන් මෙන්න මේ example එක ගන්න. The person who won this is my friend. මේක ඒක දිනුව කෙනා මගේ යාළුවා. The person who won is my friend. එතෙන්ද පුතේ වෙන්නේ මේක sentence දෙකකින් අපිට කියන්න පුළුවන් නේ. Here is my friend. Here is my friend. He won the race. Here is my friend. He won the race. මේ ඉන්නේ මගේ යාළුවා. එයා රේස් එක දිනුවා. වාක්‍ය දෙකක්. ඕක දෙකකට කියන්නේ නැතුව මෙන්න මේ relative pronoun එක use කරලා who කියන relative pronoun එක use කරලා අපිට තනි sentence එකකට හදන්න පුළුවන්. ඕක තමයි sentence එක relative pronouns use කරනවා කියලා කියන්නේ. right? The person who won is my friend. හරිද? මේව පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. ඔන්න මේ පුද්ගලයෙක් ගැන කියවෙනවා නම් අපි use කරන්නේ පුද්ගලයෙක්. හරිද? පුද්ගලයෙක් ගැන කියවෙනවා නම් පුද්ගලයෙක්. පුද්ගලයෙක් ගැන කියවෙනවා නම් who කියන relative pronoun එක පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ඒ පුද්ගලයා කර්තෘ පදයේ ඉන්නත් ඕන. පුද්ගලයා ඉන්න ඕන කර්තෘ පදයේ. who භාවිතා කරන්න. දැන් example එක බලන්නකෝ. The person who won is my friend. දිනුව යාළුවා. මේ the person කනේ අපි who දාන්නේ. මෙයා ඉන්නේ වාක්‍යයේ කර්තෘ පදයේනේ. ඒකයි who කියන relative pronoun එක දාන්නේ. ඒ වගේම මතක තියාගන්න පුද්ගලයෙක් ඉන්නේ කර්ම පදේ නම්. ඉතා වැදගත් lesson එකක් මේ. පුද්ගලයෙක් කර්ම පදේ ඉන්නවා නම් මොන විදිහටද දුනා වචනේ? පුද්ගලයෙක් ඉන්නේ කර්ම පදේ නම් අපි use කරන්න ඕන whom කියන එක. Look at this example. මේ උදාහරණය බලන්න. She is the doctor. එයා තමයි වෛද්‍යවරයා. Whom I admire. මම admire කරනවා. මෙතන කර්තෘ කවුද? I. මම. මම තමයි එයාව admire කරන්නේ. එතකොට මම කර්තෘ, doctor කර්මය. අපි මේ doctor කෙනේ මේ relative pronoun එක දාන්නේ. මම admire කරන doctor. මම තමයි මේ sentence එකේ කර්තෘ. අපි මේ relative pronoun එක දාන්නේ doctor ට. අන්න ඒ නිසා තමයි මෙතන whom. පුද්ගලයේ කර්මයේ ඉන්නවා නම් whom කියන relative pronoun එක use වෙන්න ඕන. දැන් මෙතන first sentence එකේ උන්නේ මගේ යාළුවානේ අර දිනපු කෙනා. අන්න එතකොට මෙයා කර්තෘ පදයේ ඉන්නේ. කර්තෘ පදයේ ඉන්නකොට who කර්ම පදේ මම admire කරන
ડોක්ටර් ඇඩ්මයර් කරනවා කියන්නේ වර්ණනා කරනවාට මම වර්ණනා කරන ડોක්ටර්. එතකොට වර්ණනා කරන්නේ මම වර්ණනා වෙන්නේ මෙන්න මේ ડોක්ටර්. ඒකයි මෙතන මේ ડોක්ටර් වෙනුවට යූස් කරන නිසා whom යූස්ුනේ. පැහැදිලිද? ඔය අනිවාර්යෙන් පැහැදිලි කරගෙන යන්න ඕන පැහැදිලි නැත්නම්. right. ඊළඟට which animals or things නම් කියවෙන්නේ. animals or things. animals කියන්නේ සතුන්, things කියන්නේ ද්‍රව්‍ය. සතුන් හෝ ද්‍රව්‍ය නම්. සතුන් හෝ ද්‍රව්‍ය නම් use වෙන්නේ which කියන relative pronoun එක. This is the cake. මේ කියන්නේ cake එක. which හිමායා මේ හිමායා හදපු. මේ cake එකටයි which use කරලා තියෙන්නේ ද්‍රව්‍යයක් වෙනුවෙන් which. පැහැදිලිද? ඔය සතුන් සහ ද්‍රව්‍ය වෙනුවෙන් තව එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ මොකද්ද? මෙන්න මේ යට තියෙන that. මේ that පුළුවන් පුද්ගලයින් වෙනුවෙනුත් පුළුවන්. මම පොඩ්ඩක් මේ පැත්තෙම ලියන්න. පේලි තුනකට that පුළුවන් පුද්ගලයින්ට ද්‍රව්‍ය වලට සතුන්ට ඔය කොටස් තුනටම that භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිද? පුද්ගලයින් ද්‍රව්‍ය සතුන් තුනටම. The pen that I lost was my favorite. පෑනටයි දාන්න එතකොට that භාවිතා කරා. මෙතෙන්න which දාන්නත් පුළුවන් ඕනනම්. ඒ වගේම this is the cake that හිමායා made කියලා දාන්නත් පුළුවන්. මොකද cake එක වෙනුවට දාන ද්‍රව්‍ය වලට that කියන එකත් හරි which කියන එකත් හරි. පැහැදිලිද? right. next one when. මම මෙතනින් මෙතෙන් ආවේ මොකද ද්‍රව්‍ය වලට දෙකක් තියෙන නිසා. when කාලයක් සම්බන්ධ වෙන කියවෙන්නේ. කාලයක් සම්බන්ධ වන කියවෙන්නේ භාවිතා කරන්නේ when කියන relative pronoun එක. this is the time. මේ කියන්නේ වෙලාව. when we celebrate. අපි සමරන වෙලාවන්න වෙලාව ගැන කියවෙද්දි when use කරන ඕනම කාලයක් සම්බන්ධව නම් use කරන්නේ වෙන්නේ. ඊළඟට whose පුද්ගලයෙක් my පුද්ගලයෙක් මයි. හැබැයි මේ පුද්ගලයාට අයිතිය ප්‍රකාශ වෙනවා නම් අයිතිය ප්‍රකාශ වීම පුද්ගලයාට අයිතිය ප්‍රකාශ වෙනවා නම් whose කාගේද? I know a boy. මම දන්නවා boy කෙනෙක්. whose father ඒ බෝයිගේ තාත්තා is a teacher. ගුරුවරයෙක්. whose එයාගේ අයිතිය ප්‍රකාශ වෙන්නේ බෝයිගේ තාත්තා. පුතේ අද Zoom වල issue එකක් තියෙනවා මගේ. හරිද? ඒ නිසා වෙනද වගේ නෙවෙයි විනාඩි 40න් කට් වෙයි. issue එකක් තියෙනවා Zoom වලින්. හරිද? කට් වුණ ගමන්ම ආපහු join වෙන්න හැකිතරම් ඉක්මනට. හරිනේ? තව පොඩි වෙලා ඇත්ත. ඒක තමයි මේ මෙතන ගැටලුව වෙලා තිබ්බේ. හරිද? කට් වුණු ගමන් ඉක්මනට ඒ ගමන්ම ඔයාලා ආපහු join වෙන්න. මේ කට් වෙනවා අනිවාර්යයෙන්. හොඳයි. තව පොඩි වෙලාවයි ඇත්තේ. මාත් එක දැන් මෙතන notification ආවා. වෙලාවෙ දැක්කේ මේ මම දැනගෙන හිටියේ නෑ. කට් වෙනකන් ඉන්න. හරි. පැහැදිලිද? ඊට පස්සේ මෙන්න තියෙනවා relative
pronouns ටික එන විදි. හරි. ඕක තමයි පුද්ගලයෙක්ගේ අයිතිය ප්‍රකාශ වෙනවා නම් මං කිව්ව හුරුස. දැන් බලන්න පුද්ගලයින්ට කොටස් තුනක් දුන්නා. මොනවද පුද්ගලයින්ට දුන්න කොටස් තුන? මේ බලන්න පුද්ගලයෙක් පුද්ගලයේ කර්තෘපදේ නම් වූ හරිද? පුද්ගලයේ කර්මපදේ නම් වූ පුද්ගලයේ අයිතිය ප්‍රකාශ වෙනවා නම් whose. පැහැදිලිනේ? ඊළඟට whereෙන් කියවෙන්නේ ස්ථානයක් ගැන නම් where use කරනවා. This is the house. මේ කියන්නේ ගෙදර. Where my son was born. මගේ පුතා ඉපදුණු. ගෙදර ගැනයි කියවෙන්නේ. එතකොට where. ගෙදර ගැනයි කියවෙන්නේ. එතකොට ස්ථානයක් නම් where. පැහැදිලිද හැමෝටම? පැහැදිලි කවුරුත් ඉන්නවද? right. එහෙනම් පුතේ ඉක්මනට ලියන පොත ඔය ලියන එක අරගෙන දාගන්න බලන්න මේ නෝට් එක මම විනාඩි 10ක් ඔයාලට දෙනවා ඒකට. දාගමු බලන්න මේ නෝට් එක මේ ප්‍රශ්නය අනිවාර්යෙන් අහන්න. හරිද? හරි. දාගන්න බලන්න. උදාහරණෙත් එක්ක දාගන්න පුතේ. මම මේ දාලා තියෙන එකත් එක්කම මේ පැත්තෙන් ලියා ගන්න. එතකොට ගොඩාක් පැහැදිලි. ඒ ලින්ක් එකෙන්ම ආපහු ජොයින් වෙන්න පුතේ කට්ටුණු කමක් ඈ. ඔව්. නෑ ඒක.
වැඩේ පැහැදිලිද? කර්තෘ පදයේ පුද්ගලයෙක් ගැන නම් who, කර්ම පදයේ පුද්ගලයෙක් නම් whom, සතුන් හෝ ද්‍රව්‍ය නම් which, කාලයක් නම් when, පුද්ගලයෙක්ට අයිතිය ප්‍රකාශ වෙනවා නම් whose, ස්ථානයක් නම් where, පුද්ගලයන් ද්‍රව්‍ය සතුන් තුනම වෙනුවෙන් that use කරන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ that අපිට මේකට දාන්නත් තිබුණා. බලන්න හොඳට. The person that won is my friend. හරි. මොකද that පුළුවන් පුද්ගලයන් ද්‍රව්‍ය සතුන් තුනටම use කරන්න. ඒ නිසා දැන් කට්ටේ පුතේ අපහු ජොයින් වෙන්න ඉක්මනින් ඒ ගමන්ම මම ප්‍රශ්න සාකච්ඡා කරනවා.